ඔන්න කොමත් කිරිද දවසක යලින්කට අච්චාරු කන්න ආසාවක් ඇති වෙලා අච්චාරු පෙරේතයෝ එකකින් මිරිස් වෙරළුයි පැණි වෙරළුයි අච්චාරු අරගෙන ඔන්න තනියම වාඩි වුණා මෙතන කන්න. ඉතින් මේ මිරිස් වෙරළු එක නම් කන්න අමාරු තරම් සැර වැඩි. හැබැයි පැණි වෙරළු එක නම් රසම රසයි. ඔහොම මෙතන කකා වාඩි වෙලා ඉන්නකොට මට හිතුණා අර බෝට් රයිඩ්ස් දෙන තැන මෙන්න මේ පෙන්නන දිග බෝට් එකේ යන්න තිබ්බනම් හොඳයි නේද කියලා. ආයෙත් ඉතින් මතක් වුණේ හංස බෝට්ටුවක යන්නවත් කෙනෙක් නැහැනේ කියලා. ඉතින් ඒක දුක යන්නත් එක්ක ටික දවසකින් මැරුණත් කමක් නැහැ කියලා හිතලා මෙන්න මේ කැක්ටස් එක මම ගත්තා. ඉතින් ඒ වගේ චූටි දෙයක් ගත්තාම ඉතින් අපිට පොඩි සතුටක් එනවා මේ වෙලාවට. අද මම හිතුවා මේ පාලමේ යට තියෙන පාරෙන් යන්නේ. එහෙනොත් අපේ ගෙදර යන්න පුළුවන් මේන් රෝඩ් එකේ නෝයා. එතනින් තමයි ආවේ. මේ හරිනම් දැන් ක්ලීන් මදි. ඉතින් මාළු බාන අයියලා එහෙමත් ඉන්නවා මේ පාරේ. ඉතින් මෙන්න මේ වගේ ඒවා තමයි මේ පාරේ යද්දි ඉතින් මට බලන්න තියෙන්නේ ඔන්න ඔය කට්ටිය ඉන්නවා. ඉතින් මෙහෙම ඇවිදන් මම ඉතින් ආව ගෙදර. ඕකේ බයි.